SLE Tesla තුලින් අදවම ගෙන එන්නේ main distribution board නැත්නම් MDB. ඉතින් ඔයාලා දැන් මේ දකින්නේ building එක total blackout එකක්. ඒ කියන්නේ transformer එකකින් මොකක්ම හරි ගැටලුවක් පැන ගැහුවොත් එය MDB එක හරහා ගොඩනැගිල්ලේ මුළු ඉලෙක්ට්‍රිකල් පද්ධතියම විසන්ධි කරනු ලබනවා. මම උමේෂ් විශ්වන්ත ලියනගේ වෘත්තීය මට්ටමින් ඉංජිනේරු තාක්ෂණවේදියෙක්. ඉතින් අද අපේ මාතෘකාව LV ඩිසයින් එකක දක්නට ලැබෙන MDB නැත්තම් main distribution board. ඔයාලට මේ රූපයෙන් දකින්නට දැන් ලැබෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් කරහා main distribution board එකට පැමිණෙන විදුලිය. ඉන් පසුව SMDB හෙවත් sub main distribution board එක වෙත පැමිණෙන ආකාරයයි. MDB එකක් මේ වගේ cubicle කිහිපයකින් සමන්විත වෙනවා. දැන් මේ ඔයාලා දකින රතු පාට කොටස හඳුන්වනු ලබන්නේ incoming section වෙනුවෙන්. ඇයි මෙතනට ACB නැතහොත් air circuit breaker එකක් යොදා ගන්න ලබන්නේ? ඉතින් මේ වාගේ ට්‍රාන්ස්ෆෝමර් එකක් භාවිතා කරන LV ඩිසයින් එකක MDB එක වෙත පැමිණෙනු ලබන්නේ ඉතාමත් විශාල හයි කරන්ට් එකක්. මෙවැනි අවස්ථාවක මේ වාගේ ACB නැත්නම් air circuit breaker එකක් පාවිච්චි කරන ප්‍රධාන නිර්ණායක කිහිපයක් තිබෙනවා. ඒවා නම් ඕවර්ලෝඩ් වීමකදී නැතහොත් ෂෝට් සර්කිට් අවස්ථාවකදී. ස්පෙෂලි අපි මේ වගේ ACB නැත්නම් breakers පාවිච්චි කරන්නේ switching on නැත්නම් off සඳහා. දැන් මේ දැක්වෙන outgoing feeders වලින් තමයි SMDB වෙත විදුලිය සැපයුම් ලබන්නේ. මේ outgoing feeder sections සඳහාත් වෙන වෙනම breakers තියෙනවා. ඒවා MCCB නැතහොත් molded case circuit breakers ලෙස හඳුන්වනු ලබනවා. ඉතින් මේ MCCB මගින් outgoing feeder හරහා යන සෑම පද්ධතියක් සඳහාම ආරක්ෂාව සැපයනු ලැබෙනවා. දැන් ඔයාලට මේ දකින්නට ලැබෙන්නේ main distribution board එක තුල තිබෙනා වූ copper bus bar chamber එක. ACB එක මගින් පැමිණෙන විදුලිය මේ bus bars හරහා outgoing feeder වෙත බෙදා හරිනු ලබනවා. ඒවා R, Y, B නැතහොත් නූතන ආකාරයට නම් brown, black, grey යනුවෙන් වේ. MDB වෙත විදුලිය සැපයන ආකාර කිහිපයක් තිබෙනවා. දැන් අපි බලමු එක ඉන්කමර් එකක් මගින් MDB එක ඔපරේට් වෙන ආකාරය. මෙතනදී දක්නට ලැබෙන්නේ source එක, bus bars සහ outgoing feeders වේ. මෙවැනි සිස්ටම් එකක් යොදා ගන්න ලබන්නේ small building එකකට නැත්නම් non critical load එහෙමත් නැත්නම් backup එකක් අවශ්‍ය නැති ස්ථානයකට. ඔයාලට දැන් මෙතනදී පේනවා ඇති එක ට්‍රාන්ස්ෆෝමරයක් මගින් outgoing feeders සියල්ලටම විදුලිය සැපයන ආකාරය. ඉතින් මෙතනදී මේ ට්‍රාන්ස්ෆෝමර් එක ෆේල් වුණොත් මේ දකින outgoing feeders සියල්ලම ගැටලුවකට භාජනය වෙනවා. දැන් අපි කතා කරමු incomers දෙකක් භාවිතා වන සිස්ටම් පිළිබඳව. මෙතනදී incomers දෙක transformers දෙකක් මගින් ක්‍රියාත්මක වන ආකාරයත් ඒ වගේම transformerයක් සහ diesel generator මගින් ක්‍රියාත්මක වන ආකාරයත් මෙම රූප සටහනින් දැක්වෙනු ලබනවා. මෙහිදී incomers දෙක අතරට bus coupler යනුවෙන් තවත් උපාංගයක් යොදා ගන්නු ලබනවා. bus coupler එක මගින් මෙම section දෙකම වෙන වෙනම ක්‍රියාත්මක කරවීමටත් ඒ වගේම අවශ්‍ය වූ විට මෙම කොටස් දෙකම එක් කොටසක් ලෙස ක්‍රියාත්මක කරවීමටත් හැකියාව ලැබෙනවා. එයින් අදහස් වන්නේ එක් ට්‍රාන්ස්ෆෝමර් එකක් ෆේල් වුණහොත් අනෙක් සෙක්ෂන් එක වෙත මෙම බස් කප්ලර් එක මගින් විදුලිය සැපීම සිදු කළ හැකි බවයි. ඉතින් මේ තුලින් දැන් අපි කතා කරමු බස් කප්ලර් එක ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා. මෙහිදී ඔයාලට දකින්නට ලැබෙන්නේ 1000 kVA transformers දෙකක් සාමාන්‍ය අවස්ථාවකදී ක්‍රියාත්මක කරන ආකාරයයි.
ඉතින් දැන් ඔයාලට දකින්නට ලැබෙනවා ATS නැතහොත් ඔටෝ ට්‍රාන්ස්ෆර් ස්විච් එකක් මගින් මෙම බ්‍රේකර්ස් ක්‍රියාත්මක කරනු ලබන ආකාරය. මේවා ඉලෙක්ට්‍රිකලි වගේම මිකෑනිකලි ඉන්ටර්ලොක් වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඕනෑම අවස්ථාවක ට්‍රාන්ස්ෆෝමර් දෙකට හා සැපයුම ලැබෙන බ්‍රේකර්ස් දෙක ක්‍රියාත්මක විය හැක. ඉතින් මේ මැද බස් කප්ලර් එක හරහා තිබෙන එයා සර්කිට් බ්‍රේකර් එක ඕපන් වීම මගින් ෂෝට් සර්කිට් ඇතිවීම වළකිනවා. තවද මොනම් හෝ අයෙක් මෙය මිකෑනිකලි ස්විච් ඔන් කිරීමට තැත් කළහොත් එම අවස්ථාවේදී මෙහි පවතින මිකෑනිකල් ඉන්ටර්ලොක් මගින් එය ව්‍යර්ථ කරනු ලබනවා. එක ට්‍රාන්ස්ෆෝමරයක් හෝ මෙලෙස ෆෝල්ටි තත්ත්වයකට පැමිණෙනහොත් එහෙමත් නැත්නම් මේන්ටේනන්ස් අවස්ථාවකදී මෙලෙස බස් කප්ලර් එක තුල පවතින ACB එක ක්ලෝස් වී ෆීඩර්ස් සියල්ලටම සැපයුම් ලබා දීම සිදු කරනු ලබනවා. මෙතනදී ඔයාලට දක්නට ලැබෙනවා මුළු ලෝඩ් එක 600 kVA. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර් එක 1000 kVA. ඉතින් මේ සිස්ටම් එක මගින් ඒ ලෝඩ් සියල්ලටම මෙම 1000 kVA ට්‍රාන්ස්ෆෝමරය මගින් සැපයුම් ලබා දීමට හැකියාව ලැබෙනවා. ඉන්පසු නැවතත් අනෙක් ට්‍රාන්ස්ෆෝමරය රිකවරි මෝඩ් එකට පැමිණීමෙන් පසු එය ATS එක මගින් සෙන්ස් කරගෙන බස් කප්ලර් එක තුල පවතින එයා සර්කිට් බ්‍රේකර් එක ඕපන් වීම සිදු කරනු ලබනවා. ඉතින් මෙම චේන්ජ් ඕවර් අවස්ථාවේදී සිස්ටම් එක තුල ක්‍රිටිකල් ලෝඩ්ස් පැවතිය හැකියි. මෙම ක්‍රිටිකල් ලෝඩ්ස් වෙත සැපයුම ලබා දීම සඳහා UPS එකක් භාවිත කරනු ලබනවා. ඔබට මෙහිදී දැකගත හැක. මෙම පද්ධතියේ තවත් එක් වෙනසක් ලෙස එක් ඉන්කමර් සෙක්ෂන් එකක් වෙත ඩීසල් ජෙනරේටරයක් භාවිත කළ හැක. ඉතින් ඔයාලට මෙතන දැක ගන්න පුළුවන් ජෙනරේටර් එක 500 kVA ලෙසත් ට්‍රාන්ස්ෆෝමර් එක 1000 kVA ලෙසත්. මෙහිදී ප්‍රධාන සැපයුම් දෙනු ලබන්නේ ට්‍රාන්ස්ෆෝමර් එක මගිනි. යම්කිසි අවස්ථාවක මෙම ට්‍රාන්ස්ෆෝමරේ ෆේල් වුවහොත් එවිට බස් කප්ලර් එක තුල පවතින එයා සර්කිට් බ්‍රේකර් එක ඕපන් වී ඩීසල් ජෙනරේටරය ඔන් වීම සිදුවේ. ඉතින් මෙම ඩීසල් ජෙනරේටර් එක මගින් මෙහි පවතින සියලුම ලෝඩ් සඳහා සැපයුම් ලබා දීම සිදු කළ නොහැක. එනිසා එය සිස්ටම් එක තුල පවතින ක්‍රිටිකල් ලෝඩ් සඳහා පමණක් යොදා ගන්නු ලැබේ. මෙම ලෝඩ්ස් මොනවාද යන්න ATS එක තුල ප්‍රෝග්‍රෑම් කරනු ලබයි. ට්‍රාන්ස්ෆෝමරය ඕෆ් වී ජෙනරේටරය මගින් ලෝඩ්ස් වෙත බල සැපයුම් ලබා දීම සඳහා තප්පර 7-10ත් අතර කාලයක් ගත වෙනු ඇත. පළමුව ජෙනරේටර් එක ඔන් වී එහි රේටඩ් ස්පීඩ් එකට ළඟා වීමත් ඒ වගේම ප්‍රොපර් වෝල්ටේජ් එක සහ ස්ටේබල් ෆ්‍රීකවන්සි එකට ළඟා වීමත් සිදු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. ඉතින් මෙම නිර්ණායක සපුරාගත් පසු ජෙනරේටර් එක ATS එක මගින් සෙන්ස් කරගෙන ක්‍රිටිකල් ලෝඩ්ස් වෙත සැපයුම් ලබා දීම සිදු කරනු ලබනවා. මෙවැනි සිස්ටම් එමර්ජන්සි බෑකප් එකක් අවශ්‍ය කරන කොමර්ෂල් බිල්ඩින් සඳහා යොදා ගන්නු ලබනවා. එලෙසම නැවතත් ට්‍රාන්ස්ෆෝමර් එක රිකවර් වුණ පසු බස් කප්ලර් එක මගින් ACB එක ක්ලෝස් වී මුළු සිස්ටම් එකේ පවතින ලෝඩ් සියල්ලටම සුපුරුදු ලෙස සැපයුම් ලබා දීම සිදු කරනු ලබනවා. ඉතින් ඊළඟ සිස්ටම් එක හැටියට ඉන්කමර්ස් දෙක අතරට බස් කප්ලර් එකක් නැතු එහෙමත් නැත්නම් බස් කප්ලර් එකක් රහිතව සම්බන්ධතාවයේ සපයන හැටි දැන් අපි සලකා බලමු. මෙහිදී ට්‍රාන්ස්ෆෝමරය සහ ජෙනරේටරය එකම කැපැසිටියකින් එහෙමත් නැත්නම් ට්‍රාන්ස්ෆෝමරයත් ජෙනරේටරයත් 1000 kVA ධාරිතාවයකින් යුක්ත වන අතර මේ උපාංග දෙකටම එක කොමන් බස් බා එකක් පවතිනවා. මෙහිදී එක් අවස්ථාවකදී එක සෝස් එක පමණක් ක්‍රියාත්මක වී
ලෝඩ් සියල්ලටම සැපයුම් ලබා දීම සිදු කළ හැකි වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම ගොඩනැගිල්ලකට මේන් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකක් මගින් විදුලිය ලබා ගන්න හැටි පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට ඇතැයි කියලා.